කාලා කන්නියක්. ඒක රිසල්ට් එක දැන් කොහොමද මේ ගමේ මිනිස්සුන්ට මූණ දෙන්නේ කියපන්කෝ. උඩ උත්තරම් බැරි වුණාද යකෝ හොඳ රිසල්ට් එකක් දාගන්න. හරි තාත්තේ ඉතින් මට පුළුවන් විදිහට මම රිසල්ට් එක දැම්මේ. පුළුවන් විදිය දැන් බලපියේ අංකලුත් එනවා කිව්වා. ඔය මිනිස්සු යකෝ අපිට hina වෙන්න බලන් ඉන්නේ. තෝ මොන හරි කරලා මගේ නම්බුවක් බේරලා තෝගේ නම්බුවක් බේරෙන විදිහේ වැඩක් කරපියේ. නැත්තම් පුකෙන් hina වෙන්න උන් අපිට. පොඩි වල කොල්ලගේ රිසල්ට් ආණ්ඩමයි හා ලොකු අයියා එන්න වාඩි වෙන්න ඉතින් කොහොමද ඉතින් කොල්ලගේ රිසල්ට් එක එහෙම ඕම් ඉතින් පන්තියකටවත් එහෙම ගියේ නැති උන්නේ මේ ගමේ කොටේ රස්තිය අදුක ගා හිටියා මිසක් ඉගෙන ගත්තුන්ද පොඩි මල්ලයා මම මේ හොඳට බැනලා යන්න කියලා ආවේ කොල්ලෝ ඉතින් ඔහොම තමයි ලොකු අයියා ඉගෙන ගත්තේ නැති උමුත් ඉන්නවා ඉගෙන ගන්න උමුත් ඉන්නවා ඉතින් ඒ කියන්නේ කොල්ලට හොඳ රිසල්ට් එකක් තියෙනවද හරි ඉතින් දැන් මම රිසල්ට් එක කියනවට වඩා කොල්ලගෙන්ම ලොකු අයියා ඇහුවනන්නේ ලොකු අයියට තේරෙන්නේ ඈ චූටි පුතා මේ අංකල් ඇවිල්ලා පොඩ්ඩක් එන්නකෝ මම ලොකු අයියට තේ එකක් හදන් එන්න කොල්ලගෙන් රිසල්ට් එක අහගන්නකෝ ඈ හරි කොල්ලගෙන් ආවමුකෝ අපි රිසල්ට් එක පොඩි මල්ලයා මචං hello මචං රිසල්ට් ඇහුවා මචං දෙන්නට මචං දුන්නා මචං පිහිපාරවල් දෙකක් එතනම අහන්නේ රිසල්ට් ඌ මචං බිල්ල ගාවටවත් තියලා මෙහෙම ඇද්දා එතනම හරි මචං මං කෝල් එකක් දාන්නම් හරි මචං හරි පුතා අංකල් ඉතින් පුතා ලස්සන වෙලානේ වෙලා උස වෙලා රිසල්ට් දන්නේ පුතා හැම දෙයකම ඔය මේ ඉගෙනීමම මුල් තැන දෙන්න එපා. ඔය ඕන තරම් මිනිස්සු ඉගෙන ගත්තේ නැති උන් කෝටිපතියෝ වෙලා ඉන්නේ ඈ මේ හන්දිර වඩක් ආයේ ඔය එනකන් ඔළුව දාගෙන ආයේ දී ගන්නකො පුතා හරි අංකල් එනවා පස්සේ ලක් සෙට් උ ගොල්ලු මොකද අංකල් යන්නේ ඇයි තාත්තනේ කිව්වේ අංකල් රිසල්ට් එක ඇහුවොත් තාත්තවත් බේරලා මාවත් බේරන විදිහ කතාවක් කියන්න කියලා ඉතින් ඔබ මොනවද කිව්වේ මං කිව්වා රිසල්ට් අහපු දෙන්නෙකුට මන්න පාරක් ගැහුවා කියලා